බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෛත්‍රී භාවනා වඩන්නේ නැති නිතර තරහෙන් ද්වේෂයෙන් කේන්තියෙන් ඉන්න අය හරියට පංච සීලයක රැකගන්න බැරි සීලයක් පුරුදු කරන්නේ නැති අය අර කාන්තාව විතරක් ඉන්න ගයක් වගේ හැම වෙලෙම අනාරක්ෂිතයි කිය. හොරු ගෙවල් වලට බය නැතුව ඇතුල් වෙනවා වගේ අමනුෂ්‍ය ඇඟට රිංගනවා කිය. ඒ නිසා අමනුෂ්‍ය විපත් වලින් ආරක්ෂා වෙන්න නම් අමනුෂ්‍යයන්ගෙන් ඇති වෙන කරදර වලින් රැකෙන්න නම් මෛත්‍රියම වඩන්න කියලා. එහෙමනම් අපිට ওই තියෙන අමනුෂ්‍ය කරදර වලින් බේරෙන්න ප්‍රධානම දේ සිල්වත්කමයි මෛත්‍රිය. මෛත්‍රී භාවනාව කියන්නේ මහා පුදුම ආරක්ෂාවක් තියෙන දේශනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව දේශනාවක් තියෙනවා. ඒකේ බුදුහාඳුරෝ පෙන්නන්නේ සත්‍ය කියලා සූත්‍රය. දෙපැත්ත කැපෙන තියුණු ආයුධේ සත්‍ය කියන්නේ ආයුධය. උපමා කරලා බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි ඊටාම තියුණු කඩුවක් තියෙනවා. හොඳ ආයුධයක් කියලා හිතමු. මේ ආයුධයේ දෙපැත්තම හොඳට මුවහත් කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අර මුවහත අතින් අල්ලගෙන අඹරනවා, මිරිකනවා, පොඩි කරන්න හදනවා, දිගාරිනවා. ඔහුට මොකද වෙන්නේ කියලා අහනවා. මොකද වෙන්නේ? ඔහුගේ මාතපය කැපිලා තුවාල වෙලා ඔහුමයි අනතුරේ වැටෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි සිල්වත් ජීවිතයක් ගත කරන මෛත්‍රිය වඩන කෙනෙකුට කරදර කරන්න එනවා නම් අමනුස්සෙක් ඔහුමයි කියන අනතුරේ වැටෙන්නේ. අර දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් මිරිකන්න තද කරන්න ගිහිල්ලා තමන්ගේ මතපය කපාගෙන අනතුරේ වැටෙනවා වගේ මෛත්‍රී භාවනා වඩන කෙනාට අනතුරු කරන්න එන අමනුස්සයමයි කියන අනතුරේ වැටෙන්නේ. ඒ නිසා මහණෙනි මෛත්‍රිය වඩන්න කියලා. එහෙනම් අපිට පේනවා මේ හැම දේශනාවකම බුදුහාඳුරු පෙන්වන්නේ අපට තියෙන ප්‍රධානම රැකවරණයක් තමයි මෛත්‍රිය. දැන් ඔබ ගිහි ජීවිතයේ තුල ලෞකික ජීවිතවල ජීවත් වෙනකොට මේ කොච්චර බණ අහනවා නේ කොහොම හරි නිවන් දකින්න ඕනේ කී අපි උත්සාහයක් ගන්නවා. හැබැයි අපිට මෙලව කොච්චර සමාලාට ධර්මයේ දියුණු කරගෙන යනකොට ඔන්න එක පිට කරදර ගොඩක් එනවා. බණ භාවනා කරන්න උත්සාහ කරනකොටම මොකක් හරි කරදරයක් කඩාගෙන වැටෙනවා. සීල ගන්න යන්න සූදානම් වෙනකොට ඔන්න මොකක් හරි ප්‍රශ්නයක්. ඒක මගහැරෙනවා. ඒ වගේ මිනිස්සුන්ට කරදර, බාධා, ප්‍රශ්න හැම වෙලෙම ප්‍රශ්න ගොඩකින් ඔළුව අවුල් වෙවි තමයි නිතර ජීවිතේ යන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි මෛත්‍රිය වඩන්න කියනවා මෙලව විශාල සැනසීම. මෙලව සැප පිණිස මෛත්‍රිය කියන්නේ පුදුමාකාර ආරක්ෂාවක් ගෙන දෙන දෙයක්.